රවින්ද්‍ර රන්දෙනිය කියලා කියන්නේ ලාංකීය සිනමා අවකාශයේ තරු ලකුණක් තමයි. ඒක සදා නොමැකෙන රන් සලකුණක්. මේ රන් සලකුණ ගැන අද මට මෙතන වචනයක් කතා කරන්න ලැබීම මගේ සහෝදර බිමල් ජයකොඩි ශිල්පියා පැවසුවා වගේම මටත් මගේ ජීවිතයේ ලද භාග්‍යයක් හැටියට තමයි මම සලකන්නේ. ඉතින් මේ අවස්ථාව අද මට සලසා දීපු අපේ තරුණ කතුවරයාට ආකාශ තාරුකට මම ස්තුතිවන්ත වෙනවා වගේම අද 26 වෙනි උපන්දිනය සමරන ඔබට සුබ උපන්දිනයක් කියලා මම මේ අවස්ථාව ප්‍රාර්ථනාවක් කරනවා. මොනවා කියන්නද කියලා එකපාරටම හිතට එන්නේ නැහැ. රවින්ද්‍ර රන්දෙනිය කියන මේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ රංගවේදියා එක්ක මටත් අවස්ථාවක් ලැබුණා ඔහුත් එක්ක තිරය එක වතාවක් බෙදා ගන්න. ඒ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ඊළඟට මොකද වෙන්නේ කියන ටෙලි නිර්මාණයේදී. ඉතින් ඒ අවස්ථාවත් ලැබුණු මම හිතනවා මම හරි වාසනාවන්ත රංගන ශිල්පියෙක් කියලා ඔහුත් එක්ක ඒ තිරය ෂෙයා කරගන්න ලැබීම. ඉතින් අද දවසේ අද ඔහු වෙන වචනයක් කතා කරන්නත් මේ සුහුඹුල් රංගන ශිල්පියාට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්මුත් මම බොහෝම වටිනා අවස්ථාවක් හැටියට මගේ මුළු ජීවිත කාලෙට මේක මතක තබා ගන්න කැමති. මෙහෙම මේ විදිහේ ආරාධිත අමුත්තන් වගේම රවින්ද්‍ර රන්දෙනිය මහතා මෙහෙම ඉස්සරහ තියාගෙන මම මොනවද කියන්නේ කියලා මම තාම කල්පනා කරනවා. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ ආකාශ ඔබ අරගෙන තියෙන පියවරක් ගවේෂණාත්මක පරීක්ෂණාත්මක කෘතියක් ඔහු ගැන ලාංකීය ජන සමාජයට තිළින කරන්න. හැබැයි ඒත් එක්කම ඔබට සමාජ වගකීමකුත් වෙනවා ඒ වටිනාකම ඉදිරියට පවත්වාගෙන යන්න. මොකද ඔබ මේ අත්පොත් තියන්නේ ලාංකීය සිනමාවේ අපිට ඉන්න තැවැන්තම වෘක්ෂය. ඒ වගකීම ඔබ සතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද දවසේ උපන්දිනය සමරන ඔබත් මේ අපි සියලු දෙනාවත් මෙතනට ඇවිල්ලා ඉන්නේ ආචාර්ය රවින්ද්‍ර රන්දෙනිය නිසා. ඔහු නිසා තමයි අද අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි රන්දෙනිය ඉෆෙක්ට් එක. ඒක මං හිතන්නේ ආය ශත වර්ෂ ගණනාවකට කාටවත් කඩන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ රවි අයියා මට අයියා කියලා කියවන්නේ ලෙන්ගතුකමට ආදරයට. නමුත් හද පුරා කට පුරා සර් කියලා කියන්න පුළුවන් යුග පුරුෂයෙක් ඔබ. ඉතින් ඔබතුමාට මේ ගෞරවය පුද කරන්න ලැබීම වටිනවා. ඒ වගේම මට ආකාශ තරම් හැඟීම් ඔබ පිළිබඳව උපදින ඒ ආදරය ගෞරවය වචනවලට හරවලා පොතකට ලඝු කරන්න බැරි වුණත් මට කියන්න තියෙන්නේ මම ඔබට ආදරේ. මෙතන ඉන්න හැමෝම ඔබට ආදරේ. මම ඔබට ගෞරව කරනවා. මෙතන ඉන්න හැමෝම ඔබට ගෞරව කරනවා. ඒක මම මැරෙනකන් මගේ පපුවේ සුරක්ෂිතව තියෙයි රවි අයියා.